සරිෆුල් තීක්ෂණ අන්න නැවතත් පොයින්ට් ඉහළින් මේ පහර එක ලකුණයි මේ තමයි සරිෆුල්ට බොහෝ දුරට සරිෆයන් සිදුවේ. ලකුණු දෙක ලබා ගන්න තිබුණා. හැබැයි ලකුණු දෙක ලබා ගත්තේ නැහැ. ඒ තමයි මාකට විශේෂත්වය. පොඩි විශ්වාසයක් තිබුණා සරිෆුල්ට ප්‍රහාර එල්ල කිරීමට. ඔවෙනේ පන්දු පෙටි සකස් කිරීමේදී දැන් නිතින්දාස් ජනක්‍රියාත්මක වෙනවා. ලෙක්කලේ පන්දු රැකීම සඳහා ක්‍රීඩකයෙකු ඩීවිඩි පෙට්සි පන්දු රැකීමට ලොං ඔන් පන්දු රැකීමට පන්දු රකින්නනේ වගේ බිස්පාල් පන්දු රැකීම. පායන 4 දෙකකින් ශක්තිමත් කොට පිටින් 5 දෙකකින් ශක්තිමත් කොට තිබෙන ආකාරය මෙහිදී අපට සලකන්න පුළුවන්. මේ මොහොතේදී යලි කැදවන ගලි පන්දු රැකීම සහ ඩීප් තර්ඩ් බැන්ඩි පන්දු රකින්න ගලි ක්‍රීඩකේ පොයින්ට් ශීප කවර් සොඩෙක්ස් කවර් සම් මිඩල් ෆී පාස් දෙන්න මෙන සල් මෙලින් පහරක් කෙලින්ම ලකුණු 4යි පැහැදිලිවම හොඳ ඉඩකට ඉන්න සයිඩ් අවුට් පහරක් දෙන්න ඔහු සමත් වෙනවා. තාම සුවිශේෂී පන්දුව මදක් කිපිලියනවා. අනිවන් බවුන්ස් වගේ තමයි මේ තනතිරුවේ මේ පන්දුව ඇදී ආකාරය. ඔව් ලෙක්කට පන්දුවක් යොමු කරන්නේ. ඔහු පන්දුව නොසිතූ ලෙස ඉහළ යනවා සමග විකුට විවෘත කරමින්ම පහර ඉල්ල කිරීමට කලින් සමත් වෙනවා. ඔබේ අවස්ථාව ගත්තද කියලා මට නෑ මස් කැලලකුත් එක්ක තමයි පහර ගහන්නේ. නැත්තම් ඒ තරම් හිමින් මේ පන්දු වෙන්නේ. ඔව් ඔයලා ගහන්න. ලකුණු 4යි. තාමත් ලොකු ලකුණු 4ක් ඒක. තීරණාත්මක ලකුණු 4ක් මේ තරගේ 115 බවට පරිවර්තනය වෙනවා. අනිවාර්යයෙන්ම ලකුණු 125ක් ලබා ගත්තොත් ඒ තා හොඳ ලකුණු ප්‍රමාණයක්. සරිෆුල් දන්නවා පන්දු පිටේ යලි සකස් කරනවා. ලෙග් ගලේ ක්‍රීඩකයා දී ෆයිනල් එකේ පන්දු රැකීම සඳහා ඉවත් කරනවා. ද ශ්‍රී ලංකේ ප්‍රේක්ෂකින් නව ජීවයක් ලබා දුන්නා. ඔව්. ශානක. ලකුණු 6යි. මේ තමයි දසුන් ශානක ඉල්ලා සිටියේ. මගේ මිත්‍රයාගෙන් ලකුණු දෙකක් තිබුණා එකකින් නවතිනවා. දැන් සිර පටන් ගන්න කියලා. මට අවශ්‍ය වෙන්නේ ලකුණු 135ක් 140ක් පමණයි. මේ තරගේ ජයග්‍රහණය කිරීමට මේ තනතිරුව තුළ මා සඳහන් කරේ අවසානයේ දසුන් ශානක කියයි. මෙන්න ඒ පහර. ෂෝට් ෆිච්. ඒ කියන්නේ තමාගේ ස්ලොට් එක නම් පන්දුව වෙන්නේ. ඔව් බලාපොරොත්තු වෙන්නේ මේ පන්දුවමයි. කවුරු දැම්මත් මිචෙල් ස්ටාක් දැම්මත් ඔය ආනිසංසයමයි අත් වෙන්නේ දසුන් ශානකට. මේ පන්දු දෙක තාපි. ඒ වගේම රුචිර පල්ලිගුරු තමයි ලකුණු 6 සංඥා කරේ. ඒ තව පන්දු 3ක් ඉදිරියට. ඔව් ඒ වගේම ආයේ පහරවල් වල රුසියෙක්. දවසේ පාසල් අවදියේ සිට ක්‍රීඩා කරන අවදී. සරිෆුල් ඊළඟ පන්දු. ශානක ඕදින්කත් ආකාරය. ස්ථානගත කිරීමේ වැරදි තවත් ලකුණු 4ක් ලබා ගැනීමට සමත් වෙනවා. මේ අවස්ථාවේ ඩිල්ස්කෝ පහරක් එල්ල කරමින් ඒ ලකුණු 4 සමගින් මේ පන්දෝරය තුල මේ විදිහට ලකුණු 15ක් ලබා ගැනීමට සමත් වී තිබෙනවා. ලකුණු 14ක් ලබා ගැනීමට තිබෙන දසුන් ශානක මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 125 විකට 7යි. තවත් පන්දු දෙකක් තියෙනවා කියලා ඔබ කියනවාද මං කියනවා. හයි පාරවල් දෙකක් හතර පාරවල් දෙකක්. ඩිල්ස්කෝ තාම මැනවින් මෙන්න මේක තමයි ඔහු ෆ්‍රැන්චයිස් ක්‍රිකට් වලින් ඉගෙන ගත්ත මේ වගේ දරුණු පීඩනයක් පාලනය කරන අවස්ථාව. මේ පන්දු දෙක අනිවාර්යෙන් ලකුණු ලබා ගත යුතු පන්දු දෙකක්. මේ 6 දෙකක් 14 දෙකක්. ඒක කියන්න බෑ. ලකුණු දෙකක් මේ පන්දු වල. වයිට් පන්දුවක්. වයිට් පන්දුවක් සංඥා කරනවා මේ මොහොතේදී. බොහෝ දුරට ඉල්ලා සිටින්නට පිළිවන්. හැබැයි රිව් අවස්ථා උන්ට එකයි ඉතුරුව තිබෙන්නේ. බොහෝ දුරට පිටිකරුවා තමාගේ සීමාවේ සිට තමයි පහර එල්ල කරේ. නමුත් පිටතට ඈතින් යන්නේ මේ පුනරුත්පන්නට දකින්න පුළුවන්. පන්දුව වයිට් පන්දුවක්. ඒ සමාවක් නැහැ. තන තීරේ වැඩි පිටිකරුවා පසු කරන්නේ වයිට් පන්දුවක් හැටියට. 126යි. තව ලකුණු 10ක් ආවොත් මේ තරගය සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාව නතු කරගන්නවා. අනිවාර්යෙන් තව ලකුණු 10ක් ඔබ නිවැරදි. ලකුණු 136ක් කියන්නේ ජයග්‍රහී ලකුණු ශානක. සරිෆුල්. නෑ ලකුණු 10 පහරක්. සෝරි කියන්න තමයි වෙන්නේ. my god. 10 පහරක්. ඒ කතන්දර දෙකක් නෑ. සරිෆුල්ට මා සඳහන් කරේ පන්දුව ලැබෙන